තෙරුවන් සරණයි. මේ අවස්ථාවේදී සම්බන්ධ වෙලා තිබෙන උත්තරාරාම විහාරස්ථ අනුබද්ධ උත්තර ධම්ම දහම් පාසලේ දසවැනි සංවත්සරයේ නිමිති කරගෙන පැවැත්වෙනා වූ වැඩසටහන් මාලාවට ආශිර්වාද එකතු කිරීමට විශේෂ වශයෙන්ම පිරිවර උත්තරාරාම විහාරස්ථානයේ මූලික කරගෙන මේ අවුරුදු 10කට පෙර ආතුව විහාරස්ථානයේ අනුපාඩුවක් පැවතුනා වූ දහම් පාසල කටයුතු පුරවමින් උත්තර ධම්ම නමින් දහම් පාසල ආරම්භ කරන්න යෙදුණා. ඒ ආරම්භ කරපු අගවන්නේ සිටම උත්තර ධම්ම දහම් පාසල විවිධ වැඩසටහන් දරුවන් වෙනුවෙන් සිදු කරන්නට යෙදුණා. ඒ අතර යෞවන සමාජයේ ඒ වගේ කුහර ළමා සමාජයේ ආදී වූ සමාජයන් පිළිදවමින් ළමයිට කටයුතු කරන්නට යෙදුණා. ඉතින් ප්‍රදේශයේ දුවදරුවන්ට සුවිශේෂී වූ සමාජ මෙහෙවරක් ඒ වගේම විශේෂ දහම් අධ්‍යාපනික වැඩසටහන් තුළින් යහපත් ලෝකයක් ලස්සන ලෝකයක් ගොඩනගන්නට සුවිශේෂී වූ වැඩසටහන් රැසක් සිදු කරනවා. ඒ නිසා අපි බොමාගම ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකාධිකාරී ස්වාමීන් වහන්සේ හැටියට අපි උත්තර ධම්ම දහම් පාසලට ආශිර්වාද කරනවා. අති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වයේ මත විශ්ව චින්තන පදනම අපේ බොමාගම ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් අනුකාරක සභාවේ කරු ලේකම් සමනලගම සුගසාර පඬි ස්වාමීන් වහන්සේ අපතේ ධෛර්යයෙන් යුක්තව මේ කාර්යය සිදු කරනු ලබන්නේ. උන්වහන්සේට නිබඳව ආශිර්වාද කරනවා. තවමත් දුවා දරුවන්ට තම සමාජයට වැඩි සමාජයට සිදු කරන්නා වූ මේ මඟ පෙන්වීම සමාජ සත්කාරයන් සිදු කිරීම පිණිස ආශිර්වාදයන් වලපත් වේවා. උත්තර ධම්ම දහම් පාසලේ වැඩ කටයුතු දිනින් දින දියුණුවට අභිවෘද්ධියට සාර්ථකත්වයට පත් වේවා. මේ ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් විශ්ව චින්තන ප්‍රජා සහකාර වැඩසටහන ඒකටම සම්බන්ධ වෙලා උත්තරාභිධම්ම දහම් පාසලේ දරු ඒ වගේම ප්‍රධානාචාර්ය හම්බුනේ හැමෝම එකතු වෙලා ලස්සන වැඩසටහනක් අද දවසේ කරගෙන යනවා. ඉතින් මේකේ ප්‍රධානම අරමුණ මොකක්ද කියන එක මම හිතන්නේ පසුගිය කාලෙම ප්‍රචාරණ මට්ටමින් අපි දැනගත්තා. ඒ හේතුව තමයි මොකක්ද දැනට අවුරුදු දහම් පාසල පටන් ගන්න අවුරුදු 10ක් සම්පූර්ණ වෙන අවස්ථාව සිහිපත් කරගෙන මේ වැඩසටහන සිදු වෙන්නේ. ඉතින් මුළුමත් අගය කරන මේ වැඩසටහන හැමෝම මහන්සි වෙලා වටින ප්‍රජා සත්කාරක වැඩසටහනක් අද දවස් තුල සිදු වෙන නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ සඳහා සහසම්බන්ධ වෙමින් මේ දිනවල අතහිත දෙමින් මේ කටයුතු සාර්ථක කරගන්න සම්බන්ධ විශේෂයෙන්ම උත්තරාභිධම්ම දහම් පාසලට සම්බන්ධ දරුවන් හැමදෙනාට ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ ඇතුළු මේ උදව් කරපු හැමදෙනාටම අපි නැවත වාරයක් ආශිර්වාද කරමින් හැමදෙනාටම තෙරුවන් සරණයි. ඒ වගේම මේ අපගේ 6 වෙනි චින්තනාභි සත්කාර 6 වෙනි අදියර අද පැවැත්වෙන්නේ ශ්‍රී උත්තරාරාම මහා විහාරයේ උත්තර ධම්ම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය සියලු දුවා දරුවන් දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් අපි අද දින ලේ දන් දීමේ කඳවුරක් ඒ වගේම අක්ෂිසායනයක් ඒ සහභාගීව දරන ප්‍රයන්න තියදී මේ උතුම් කර්තව්‍යයට මුල කරන එකට අත්‍තරම ලේ දන් දීමේ උතුම් කර්තව්‍ය ඒ සම්බන්ධව ගොඩක් ඉතින් අතට සතුටු වෙනවා. ඒ වගේම ලොකු පිනක් දෙපැත්තටම පිනක් මේ තවත් ඉස්සරහට හිමින් කරගෙන යන්න කියලා මගේ ආශිර්වාදය පතනවා. හැමදෙනාම ඉදිරි අපි සමග විශ්ව චින්තනීය යාචන බෞද්ධ සංවිධානය එක්ක හැමෝම අතර බැඳගන්න ලෙස ඔබ සමග ඉල්ලා සිටිනවා.